vlog එක ඉවරනකම් මං ඉන්නේ කැත්තට. එන්න තමයි මට පොල් ගෙඩියක් රුපියල් 200යි. කොහෙ Good morning, welcome back to my YouTube channel. Good morning කිව්වට දැන් වෙලාව 10:00 11ට විතර ඇති. ඉතින් නැගිටලා කීයක් එහෙම දීලා මම දැන් උයන්න හදන්නේ. ඕගොල්ලෝ අද මගෙත් එක්ක ඉන්නේ මගේ ඩේ vlog එක බලන්න. මම අද බෝඩින් මේ ඉන්නේ අද වැඩමුකුත් නෑ. දැන් උයන්න ඕන උදේට දවල්ට රාත්‍රියට තුනටම ස්පෙෂල් බලමු. අද මම උයන්නේ මොනවද කියලා. So keep watching. Bye. උයන්න කලින් කොණ්ඩේ ඔයිල් කරලා ඉන්න ඕනේ. මොකද හවසට නානවා අද. ඉස්සෙල්ලාම එයා ඔයිල් කරලා මම යූස් කරන්නේ this එකේ herbal oil එක. මේකට දාලා තියෙන ඔක්කොම ingredients herbal. මේක herbal oil එකක් නිසා. හොඳම දේ තමයි ඔයාලා කොණ්ඩේ ඔයිල් කරාම අඩුම විනාඩි 10ක්වත් හොඳට ස්කැල්ප් එක මසාජ් කරන්න. ඔයිල් ඔක්කොම ස්කැල්ප් එකට ඇබ්සෝබ් වෙන්න. කොණ්ඩේට තෙල් ගෑවා පේනානේ බාගෙට තිබිච්ච ඌලක් වගේ. දැන් ඉඳන් මගේ වීඩියෝස් වල vlog එක ඉවරනකම් මං ඉන්නේ කැත්තට. ඒ නිසා කමෙන්ට් කරන්න එපා කැතයි කියලා. Okay? keep watching. දැන් මම කොණ්ඩේ තෙල් ගාලා ඉවරනේ අපි දැන් උයන්න බලමු අද මම මොනවද උයන්නේ කියලා. උයන්න කලින් සිල්වර් දාලා වැඩ පටන් ගමු. අවුරුදු නිවාඩුව ඉවර වෙලා අපහු බෝධිමට ආවා කියන්නේ back to normal schedule තමයි. තනියම උයා ගන්න ඕනේ, තනියම රෙදිටික සෝදන්න ඕනේ, ඔක්කොම වැටික් කර ගන්න ඕනේ. හැබැයි අද මට මුකුත් වැඩ තිබ්බ නැහැ. මම අද බෝඩිමේ හිටියේ. ඒක නිසා චුට්ටක් පරක්කු වෙලා ඇහැරලා තමයි 10ට 11 හරි විතර හිමීට උයන්න පටන් ගත්තේ. ඉතින් දිගටම අද මගේ vlog එක බලන්න මම අද මොනවද උයන්නේ කියලා. අතු වෙන vlog එක. තොරලා කියලා ඉතවල. අපේ අම්මා කියලා දීලා තියෙන විදිහට අපි කැකුළු හාල් තඹුව තමයි අපේ පැත්තේ විතර තමයි තියෙන්නේ. තඹුව කියන්නේ ඕගොල්ලෝ ගන්න නාඩු. එතකොට කැකුළු හාල් වලට මම වතුර තියෙන්න මෙන්න මෙච්චරයි. ඒ කියන්නේ එක පුරුකක්. එතකොට තඹුව හාල් වලට ඒ කියන්නේ නාඩු වලට මේ පුරුක එකමාරක් වතුර කියන්නේ කියලා තමයි අම්මා කියලා දීලා තියෙන්නේ. ඉතින් මම අද ගත්තේ කැකුළු හාල් අම්මා කියපු විදිහට එක පුරුකක් හරියන්න මෙන්න මේ පුරුක පෙරෙන්න වතුරට දාපුවම හරි. ඒ වුණාට කැකුළු බත් වල හරි අමාරු ළමයි ඉක්මනට මේක වෙනවා. හරියටම උයා ගන්න ඇත්තටම අමාරුයි. ඊළඟට අපි යමු. ඒ ලෙවල් ඉවරුණා කියන්නේ ළමයි අපි හැමෝම වගකීම් ගොඩක් එක්ක එළියට පහිනවා කියන එක මම මේක එඩිට් කරද්දිනුත් මම කල්පනා කරේ ඒක. මේ අපේ ලක්ෂයක් ගෙනව කෑම. මාතරින් ගෙනව කෑම. මේ කුස්සියේ මේක අපේ බෝඩින් කුස්සියනේ. කුස්සිය ගොඩක් ලස්සන නෑ කැතයි. අපි මේ කුස්සිය අපි ඔක්කොම 8ක් 9ක් විතර උයනවා. ඒතකොට හැමෝගෙම බඩු දෙනා පිළිවෙලයි කොච්චර ලස්සන පිළිවෙලකට තියාගෙන හදුවත් අමාරුයි. මොකද බඩු ගොඩක් තියෙන නිසා. ඒක නිසා ඒ ගැන හිතන්නත් එපා. ඊළඟ දේ මම අද හදන්න යන්නේ මොන හරි බාත් දෙකක් හදන්න ඕනේ. අපි බලමු මොනවද හදන්නේ කියලා. මම උයන්න කම්මැලි ළමෙක්. හැබැයි මම උයන්න ආසයි. ඒක මෙන්න මෙහෙමයි. කුස්සිය බිසි නම් ඇත්තටම මම උයන්න කැමති නෑ. මට ඕනේ මම උයන වෙලාවට මං විතරක් කුස්සියේ ඉඳලා නිදහසේ උයන්න. අපි මොන විදිහේ මිනිසෙක් වුණත් බෝඩිමකට ආපුවාම අපි සම්පූර්ණයෙන්ම කන පිට පෙරලෙනවා. මොකද අපිට ආශ්‍රය කරන හම්බෙන කට්ටිය මාර්ම වෙනස්. මොකද මේවා තාම දලුවේ පැහිච්ච ඒවා නම් පැහුණ ඇඹරල්ල නම් දෙකට කපාගත්තට කමන්න. නැත්තම් මේ පොඩ්ඩක් ඇතුළට අර මිරිස් තුන පහ උරන්නේ නෑ. ලොකු ඒවා. හැබැයි මේ පොඩි ඒවා නිසා මේ අවුල නෑ. මැද්දෙන් පොඩි ලයින් එකක් වගේ දෙකට කපා ගත්තා නම් ඇති. ඔයාගෙන කන එක වෙලාවකට නිකන් කම්මැලි වගේ හිතුණට සමහර ලාට හිතන අනේක ෂෝයි අපිට හිතුනම කන්න බලුවා අපිට හිතුනම නොකා ඉන්න පුළුවන්. ඒකත් අත්‍තරම බලන් ගියපුවම හරි හොඳ වැඩක්. සිපගන්නට පමණක් නම් ඔය දෙතුල්ලා කලේ මිරිස් කපද්දින් හැඩේ බලන්න බෑ. ඔයාලට කැමති හැඩයකින් කපා ගන්න. මම හිතන්නේ මගේ බත් කීතිලා. අපි ගිමු. මේ තියන්නේ බත් එක හිතීගෙන වතුර එක පැහිගෙන එනකොට මෙන්න මේ ගානට ගින්දර අඩු කරගන්න. එතකොට අපිට ඕනේ ගානට බත් එක හදාගන්න පුළුවන්. කිරිකල පොල් ගෙඩි කන්න හොඳ නැහැ ළමයි. ඒවට පොල් ගෙඩියක් රුපියල් 200යි. කොහේ පොල් කන්නද?
කරන්න දෙන්නේ ළමයි වර්තමාන ආර්ථිකයත් එක්ක පවුලකට ගියා තනි පුද්ගලයෙක්ටවත් ජීවත් වෙන්න හරිම අමාරු සිටුේෂන් එකක් තමයි තියෙන්නේ. එහෙම කියලා නොකා නොබී ඉඳලත් බැහැනේ. ඒක නිසා මම මේ හදන්නේ මං ආසම කෑමක් අඹ ඇමරැල්ල කියන්නේ මගේ ෆේවරිට්. මොකද ඒක අපේ අම්මා හදන විදිහට නිසාම වෙන්නේ නැති මං ඒකට එච්චරම ආස. මේ තියෙන්නේ මගේ කෑම රස කරන මේ ඉන්ග්‍රීඩියන්ට් එක. අපේ අම්මා ගෙදරම හදන මිරිස් කුඩු. මං හිතන්නේ අපේ අම්මා හදන කෑමත් රස වෙන්න හේතුව අම්මගේ මේ මිරිස් කුඩු එක තමයි. මොකද අම්මා ගෙදරමනේ ඒක හදන්නේ. කඩේ මිරිස් කුඩු වලට වඩා ගෙදර හදන ඒවා මාරම රසයි ළමයි. මම අකමැතින් වැඩේ කරන්න යන්නේ. පොල් ගන්න මම පොඩ්ඩක්වත් කැමති නෑ. දැන් පොල් දාන්න එපා ගණන් වැඩි කියලා. ඒ පොල් ගන්න දෙක කල්පනා කරන්න මම ගෙද්දෙන් යනකොට චූටි චූටි පොල් ගෙඩි තුනක් ගෙනාවා. ඒක තියාගත්තේ හදිසියට සම්බෝලයක් වගේ හදාගන්න. දැන් ඊයේ මම සම්බෝල කෑවා. අද මම හදන්න යන්නේ මම කන්න ආසම කහමැල්ලු. මේක අපේ අම්මගේ රසම රස කෑමක්. අපේ අම්මගේ කහමැල්ලුම තරම් රස කෑමක් කියලා වැඩක් නෑ. ඉතින් අම්මගේ දුව නිසා මම තාසයක කන්නේ. ඒ වගේ මට චුට්ටක් හදන්න පුළුවන්. ඊට පස්සේ අපි හදමු. අද කහමැල්ලු නොයේ කහමැල්ලුම හදන්නේ. කහමැල්ලුම එකට කරවල කැලකුත් දාලා හදපුවම මාරම රසයි. කහමැල්ලු නොයේ අම්බරල්ලයි තමයි අද කන්න හදන්නේ. ඇතිලිය මාරු කරා. මොකද ඇඹරැල්ල අඹ මේ මැටි ඇතිලි එක හදපුවම රසයි. ඇමරැල්ල විතරක් නෙවෙයි අපේ අම්මගේ පොල් මැල්ලුමටත් මම පුදුම ආසයි. ඒ තරම් රසට නම් මට අතරම හදන්න බෑ. හැබැයි මං ආසයි ඒකට. මැල්ලුම් එක කොටන්න ඕනේ. අපි බෝඩිමට කහමැල්ලුම ඉන්ට්‍රොඩියුස් කරලා දෙද්දී ගොඩක් කටියක කාලා තිබ්බ නෑ. මමයි අපේ ඉමේෂ් අක්කයි තමයි මේක ගොඩක්ම හදන්නේ. ඉමේෂ් අක්කා කහමැල්ලුමත් මාරම රසයි. අක්කා දැන් බෝඩිමේ නෑ. හැබැයි කහමැල්ලුම හදන හැම පාරම මට මතක් වෙනවා අක්කව. මොකද අක්කා පුදුම රසට කහමැල්ලුම හදන්න දන්නවා. මං කලිනුත් කිව්වා වගේම ඒ ලෙවල් ඉවරයි කියන්නේ ඇත්තටම අපි අඩියේ තියෙන ලෝකේ සෑහෙන වෙනස්. අපිට අර කලින් ගෙදර තිබ්බ අපේ හුරතල් ජීවිතය අම්මලා තාත්තලාත් එක්ක ඇත්තටම ගෙවන්න හම්බෙන්නේ නැහැ. එහෙම තමයි අපි වයසට යන්න වගකීම් සහගත මිනිස්සු වෙනවානේ. ඉතින් එතකොට තමන්ගේ හැමදේම කරගන්න ගොඩක් දුරට අපිට ගෙදරින් ඈතට යන්න වෙනවා. අම්මලා තාත්තලා අපි වෙනුවෙන් කොච්චර කැප් කිරීමක් කරනවද කියලා තේරෙන ළමයි අපිත් ඒ සමාජයට අනිවාර්යයෙන්ම බහලා බලන්නම ඕනේ. මට හොඳට මතකයි ඉස්සර අම්මත් එක්ක ටවුන් එකට ගියපුවාම එහෙම මම මොනා හරි ඉල්ලනවා 1 රුපියල් 50යි 100යි බැනුම් අහගෙන හරි අඬාගෙන හරි කොහොම හරි මං ගන්නවා. හැබැයි මට දැන් තනියම ජීවත් වෙමින් තමයි තේරෙන්නේ රුපියල් 100ක් වුණත් රුපියල් 20ක් වුණත් කොච්චරනම් ඇත්තටම වටිනවද කියලා. අපි අපේ මහන්සියෙන් සතයක් හරි හම්බ කරන්න ගන්නකොට තමයි අපිට ඒක තේරෙන්නේ ඇත්තටම. මගේ ෆෑන් බේස් එක තාම පොඩ්ඩයි. හැබැයි මම වැඩේ අතාරින්න නැතුව කන්ටිනියු කරනවා. කවදා හරි මට ආදරය කරන ෆෑන් බේස් එකක් හැදෙන්න කියලා. ඉතින් ළමයි ඕගොල්ලෝගේ බෝඩින් ජීවිතේ කොහමද? මම දැකපු විදිහට මට හම්බුනේ පළවෙනි බෝඩිම මේක. මම හොයාගෙන ඉතින් මං හිතන්නේ මගේ වැඩ ටික ඉවරටකම් මම එතනින් යන්න නැතුව මොකද ඒ තරම් අපේ බෝඩිම අපිට ගෙදර වගේ. උයලා ඉවරයි. කනකොට මම පෙන්නන්නම් මගේ බත් එක්ක වෙච්ච ලස්සනට කියලා. අපේ බෝඩිමේ ඉන්න කට්ටිය ඇත්තටම මාර ක්ලෝස්. මම ඒ අතින් ලකි මේ වගේ කට්ටියක් මට හම්බෙන්න. චූටි කාලේ කෑම වගේ ප්ලාස්ටික් ටික අර කන්න හේතුව මෙහි ගෙනල්ලා මේ පෝසිලෙන් පිඟම් තියන්න බෑ. කොයි වෙලේ කොහොම වැටේ දාන්න. ඒ නිසා ප්ලාස්ටික් පිඟම් තමයි අපිට උරුම වෙන්නේ. ඔන්න කොහොම හරි පැයක් වගේ ඇතුළත මම උයලා ඉවර වුණා. මට මතක විදිහට 12:00 විතර වුණා උයලා ඉවර වෙනකොට. මම හැම වෙලේම හිතනවානේ vlog එකක් කරන්න ඕන මොකක් හරි කියලා. එක්ක මට කම්මැලි නැත්තම් මොකක් හරි වැඩක් වැටෙනවා මොනම හේතුවක් නිසා හරි මම හැම වෙලේම හිතනවා මම සතියේ වීඩියෝස් දෙකක් හරි කරනවා කියලා. ඒ වුණාට මොකක්ද හේතුවක් නිසා මට කොහොම හරි බැරි වෙනවා. ඒ වුණාට මම පුළුවන් හැම වෙලේම vlog එකක් කරලා දානවා. මට ඉන්න පොඩි දෙනාට හරි ඒ vlog එක බලන්න. ඉතින් දැන් බෙදාගත්ත මේ බත් එක මොකක් හරි උපදෙස් වලද කන තමයි තියෙන්නේ. So මගේ අද vlog එක බලුවාට ඔයගොල්ලන්ට thank you so much. ඉක්මනට ආපහු වීඩියෝ කරගෙන එන්න. So thank you for watching. Bye.